Hi guys, welcome back to my YouTube channel. අනුරාධපුර vlog එකේ part 2 තමයි මම අද ඔයාලට අරගෙන ඉන්නේ. ඔයාලා දන්නවනේ මම මේ අනුරාධපුරේ ආවේ first year එක ඉවර වෙලා අපිට හම්බෙන vacation එකේදී. මම මේ vlog එකකින් ඔයාලට අරන් ඉන්නේ අපි රාජාංගනේ dam එක බලන්න ගියපු දවස්. So enjoy this video. අපි බයික් කරලා තමයි රාජාංගනේ dam එක බලන්න ගියේ. මේ ගමනට නදීගේ තාත්තත් අපිත් එක්ක එකතු වුණා. මම මේ පරිසරයට හරිම කැමතියි. ඒ නිසාම තමයි අපි අනුරාධපුරේ එන්නත් තීරණය කරේ. ඒක මේ වීඩියෝ එකකින් බලනවට වඩා මාර්ම ලස්සනක් තියෙන්නේ. අනුරාධපුර vlog part 1 එක බැලුවේ නැත්නම් මම පහළ description box එකේ ඒකේ link එක දාලා තියන්නම්. ඒකත් බලන්න. අපි මෙතනට ආවට පස්සේ තමයි දන්නේ මේ පාර වහලා කියලා. ඒ දිට්ටකුණාටුව නිසා සිද්ධ වෙච්ච හානි ප්‍රතිසංස්කරණය කරන ගමන් තමයි තිබුණේ. ඊට පස්සේ අපි ආයෙත් හරවගෙන වෙන පාරකින් තමයි රාජාංගනේ ඩෑම් එක ගාවට යන්න සිද්ධ වුණේ. ඔයාලටත් පේනවනේ ඒ කුණාටුව නිසා මේ පාරවල් වල පැත්තෙන් බැමි කැඩිලා ගිහිල්ලා තිබුණේ. ඉතින් ඒවා නැවත ප්‍රතිසංස්කරණය කරන ගමන් තමයි තිබුණේ. හරි ළමයි අපි දැන් කොහොම හරි රාජාංගනේ ඩෑම් එක ගාවට ආවා. මම මේ රාජාංගනේ ඩෑම් එක බලන්න ආපු ෆස්ට් ටයිම් එක. නදීට බයික් පදින්න පුළුවන් නිසා චංචලා නදීත් එක්ක බයික් එකේ ආවා. මම නදීගේ තාත්තත් එක්ක බයික් එකේ ආවේ. ඉතින් මේ අංකල් අපිට ගොඩාක් විස්තර කියලා දුන්නා. අපි එතන ටිකක් වෙලා ඉඳලා ආයෙමත් මේ පාලම දිගේ දිගටම ගියා. ඊට පස්සේ පාලමේ මැදක් හරියට විතර ඇවිල්ලා අපි හිතුවා එතන ෆොටෝස් එම ගහලා යනවා කියලා. යනවා කිව්වේ ළමයි අපි පහලටම ගියා. ඒ කියන්නේ මේ වතුර වැටෙන පහලටම අපිට යන්න පුළුවන් වුණා. ඉතින් මම ඔයාලට මතක් කරනවා වීඩියෝ එක අන්තිම වෙනකල්ම බලන්න කියලා. ඔන්න ඉතින් අපි තුන් දෙනා මෙතනට වෙලා ටිකක් වෙලා හිටියා. මේ තියෙන්නේ රාජාංගනේ වැවේ වතුර යන ඇලක්. ඔයා මගේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් දැන්ම subscribe button එක click කරලා මගේ channel එක subscribe කරලා මේ වීඩියෝස් බලන්න එකතු වෙන්න. ඒ වගේම මගේ වීඩියෝස් ගැන අදහස ඔයාලා comment එකක් විදියට පහලින් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඔන්න ඉතින් අපි දැන් ආයෙමත් අපේ ගමන පටන් ගත්තා. අපි දැන් යන්නේ මාර ලස්සන තැනක් බලන්න. බලන්නකෝ ඔයාලා මේ තැන මීට කලින් දැකලා තියෙනවද කියලා. මෙතන නාන්න තිබුණා නම් හොඳයි කියලා අපිට හිතුණා. ඒ වුණාට ඉතින් අපි ඇඳුම් අරන් ගියේ නැති නිසා නාන්න උනේ නැහැ. සරාසිප් සයුරු පතායස ඉසුරු කොහෙදෝ යන්නේ දමා තනිකර දිනු ගම සොඳුරු. අපි දැන් මෙතනින් බඩේරිගුත් කාලා යන්න තමයි හදන්නේ අර මං කලින් කිව්ව තැනට. ඒ තමයි මෙතන. ඉතින් මේ හැම දෙයක්ම අපිට බලා ගන්න ලැබුණේ අනුරාධපුර යාළුවෙක් ඉන්න නිසා තමයි.
අපේ මේ අනුරාධපුරේ vlog වල අන්තිම වීඩියෝ එක මම ඔයාලට ඊළඟට අරගෙන එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. Thanks for watching.